වයස අවුරුදු 17යි ෆුඩ් කන්ටෙන්ට් ක්‍රියේට් කරලා දවසක ලංකාවේ නම මුළු ලෝකෙටම අරන් යන්න හදන අකිත්මා. අයිබෝවන් මගේ නම අකිත්මා ජයසිංහ මට වයස අවුරුදු 17යි මම ඉන්නේ හෝමගම. වයස අවුරුදු 17 අකිත්මා සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට අද වෙද්දි හැමෝම දන්න චරිතයක් බවට පත් වෙලා තියෙනවා. කවදාවත් හිතුවේ නෑ මේ වගේ දෙයක් වෙයි කියලා. මම පටන් ගත්තේ ආසාවට එහෙම දෙයක් කවදාවත් හිතුවේ නෑ. අකිත්මාගේ වීඩියෝස් බලන්න ගොඩක් දෙනෙක් කැමති වෙලා ඉන්න හේතුව අකිත්මා ඇට්‍රැක්ටිව්ලි ඒ වීඩියෝස් හදන හින්දා. මම පොඩි කාලේ ඉඳන් මෙව්වා. හැබැයි ගොඩක්ම පුරුදුනේ කොරෝනා කාලේදී. මම හැමදාම වගේ එක එක අලුත් රෙසිපීස් try කරා. ඊට පස්සේ අක්කයි පුංචි තමයි මගේ ළඟට හැම වෙලේම ඇවිල්ලා ඩොනි බඩගිනි ගන්නේ. ඉතින් ඒගොල්ලන්ට මම එක එක අලුත් රෙසිපීස් හදනවා. ඒ වෙලාවේ තමයි ඒගොල්ලෝ එන්කරේජ් කරා මට කුකින් channel එකක් පටන් ගන්න කියලා. අද වෙද්දි ලංකාවේ වයසින් අඩු දක්ෂ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා අඩුවක් තියෙනවා. අකිත්මා ඒ අඩුව පුරවන්න ගොඩක් වෑයම් කරනවා. කවදාවත් වයස ඒක බාධාවක් කරගන්න එපා. ඔයාලට කැපවීම මහන්සිය ටැලන්ට් එක තියෙනවා නම් ඔයා දවසක ලොකු තැනකට යයි. අකිත්මා හැමෝටම දෙන්නේ ලොකු මොටිවේෂන් එක. අකිත්මට අකිත්මගේ පවුලේ අම්මා තාත්තා දුන්න සපෝට් එක. එහෙම නැත්නම් එයාලගේ තේරුම් ගැනීම එයාගේ ගමනට හයියක් වුණා කියලායි අකිත්මා කියන්නේ. අපේ අම්මලා මට ලොකු සපෝට් එකක් දෙනවා. මං සමහර රෙසිපීස් පොඩි කාලේ වැරදුනා. ඒ කවදාවත් දෝනි නවත්තන්න උයන්න එපා. එහෙම කිව්වේ නෑ මට. ඒගොල්ලොම තමයි කිව්වේ ඔයාට ටැලන්ට් එකක් තියෙනවා. ඔයා ඒක එළියට පෙන්නන්න කියලා. අකිත්මගේ ලොකුම බලාපොරොත්තුව බේකරි ඉන්ඩස්ට්‍රි එකේ හොඳ තැනකට යන එක. මට ලොකු ආසාවක් තියෙනවා බේකරි එකක් ඕපන් කරන්න. අද වෙද්දි මුළු ලෝකෙම සෝෂල් මීඩියා වලට ලොකු තැනක් ලැබිලා තියෙන වෙලාවක අකිත්මා වෙරදරන්නේ ලංකාවේ ඇතුලේ කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන ඉන්ඩස්ට්‍රි එක තව තවත් දියුණු කරන්න. ලංකාවේ කෑම තරම් කොහෙවත් රස කෑම මං තාම කාලා නෑ. ඒක හින්දාම මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපේ රටේ කෑම ජාත්‍යන්තරයට අරන් ගිහිල්ලා ලොකු දෙයක් කරන්න. අකිත්මා කියන්නේ හැමෝටම පුළුවන් තමන්ගේ පැෂන් එක තමන්ගේ ආස දේ හොයාගත්තොත් ඒ වෙනුවෙන් වැඩ කරන්න කියලා. ඔයාට කැමති පැෂන් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක ෆලෝ කරන්න. කොච්චර බාධා ආවත් කොච්චර චැලෙන්ජස් ආවත් ඔයා කැමති දේ කරන්න. ඒකෙන් සතුටු වෙන්න. ඔබත් අකිත්මා කෙනෙක් නම් මට කතා කරන්න. ඔබව මම ලෝකෙටම පෙන්නන්න. ඉතින් එහාට ගිහිල්ලා ලංකාවේ නම මුළු ලෝකෙටම අරන් යන්න තමන් ආස දේ කරලා මුළු ලෝකෙම දිනන්න ඔබටත් දවසක පුළුවන් වෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරන්න. හරියට අකිත්මා වගේ.